මේ වීඩියෝගෙන් අපි කතා කරමු ඔයාගේ උපන් වර්ෂයේ අවසන් ඉලක්කමට අනුව ඔයා ගිය ආත්මේ කවුද? කොයි වගේ කෙනෙක්ද? එතකොට ඒ ආත්මයෙන් මේ ආත්මයටත් ලැබුණු හොඳ ගතිගුණ මොනවද? ඒ නිසාම ඔයාට මේ ජීවිතයේදී මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද කියලා. ඉතින් මතක් කරගන්න බලන්න ඔයා ඉපදුනේ මොන අවුරුද්දේද කියලා. දැන් ඒ අවුරුද්දේ අවසාන ඉලක්කම විතරක් බලන්න. අන්න ඒ ඉලක්කම තමයි අද කතාවේ අපේ ප්‍රධාන සාධකය වෙන්නේ. ඔව් මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්නම්. බිඳුවේ ඉඳන් 9 දක්වා වූ හැම අංකයක්ම හා බැඳුණු ආත්මීය ශක්තියක් ගැන. මොකද ඔයා ඉපදුරු දවසේ ඉඳන් මේ අංක හරහා ඔයා එක්ක ආපු කර්ම ශක්තිය තේරුම් ගන්නවට පුළුවන් වුණොත් අනිත් හැමදේම ඉබේම ඔයාට තේරුම් යාවි. නිකමට හිතන්න අපේ ජීවිතේ සමහර වෙලාවට අපි කරන දේවල් අපේ හැසිරීම් රටා අපි යම් දේවල් වලට දක්වන විශේෂ කැමැත්ත හෝ අකමැත්ත සමහර විට අපිට පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නැත්නම් අපිට නිතර මුහුණ දෙන්න වෙන ගැටලු මෙවෙන් කීයක් ගිය ආත්ම වලින් ආපු පුරුදු දායාදයන් නැත්නම් ඉතුරුණු අභියෝග වෙන්න ඇද්ද? ඉතින් ඔන්න මේ වීඩියෝ එක ඔයාලට උදව් කරાવી අන්න ඒ දේවල් තේරුම් ගන්න. ඔයාගෙන ඔයාත් දැනන් හිටපු හැමදේම අභියෝගයට ලක් කරන්න පුළුවන් විදිහේ සත්‍යයන් මේ වීඩියෝ එකෙන් ඔයාලට හෙළි වේවි. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ශක්තියන් අඳුරගෙන ඒව දියුණු කරගන්නත්. ඔයාගේ දුර්වලතා තේරුම් අරගෙන ඒවා ජය ගන්නත් මේ වීඩියෝ එක ඔයාලට මඟ පෙන්වාවි. එනිසා ආරාධනා කරනවා අවසන් තප්පර වෙනකන් අපිට රැඳිලා ඉන්න කියලා. මොකද මේ වීඩියෝ එක ඔයාලට මොන කැස්සුවේ අහම්බයක් නිසා නෙවෙයි. විශේෂයට ඕනේ වුණා ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න. ඉතින් ඒ වෙනුවෙන් කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් විදියට විශ්ව ශක්තිය ගැන ඔයා තුළ ඇති ස්තුතිය පෙන්වන්නත් අමතක කරන්න එපා. මොකද ඔයා ස්තුතිවන්ත වෙන තරමට තමයි ඔයාට තව තවත් හොඳ දේවල්ම ආකර්ෂණය වෙන්නේ. ඒත් එක්කම ඔයාට ඕන නම් අද දවස් ඔයාගේ ජීවිතේ හොඳම දවසක් කරගන්න ලෝප නැතුව දාගෙන යම් මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරොත් ඔයාගේ ජීවිතේ වහන්න ආසම දෙයක් ඊළඟ පැය 24 ඇතුළේ ඔයාට අහන්න ලැබෙවි. මේක බොරුවක් නෙවෙයි. මොකද මාත් එහෙම වේවා කියලා මගේ මුළු හදවතින්ම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නම්. අපි මේ වීඩියෝ එකට හැබැයි ඊට කලින් ඔයාගෙන් කරන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එක බලද්දී ආත්මාර්ථකාමී විදියට ඔයාගේ අංකය විතරක්ම නම් බලන්න එපා. ඔයාගේ ළඟින් ඉන්න අයගේ අංකත් බලන්න. එයාලගේ අංක වලින් එයාලගේ ගිය ආත්මය ගැන කියවෙන දේටත් අවධානය දෙන්න. මොකද ඔයා ආදරය කරන අයගේ නිවැරදි ආත්මීය කම්පනය ඔයාට තේරුම් ගියොත් ඔයා සම්පූර්ණයෙන්ම එයාලව තේරුම් ගත්තා හා සමානයි. මොකද එතනින් එහාට ඔයාට පුළුවන් වෙනවා එයාලගේ හැසිරීම් පුරුදු ඒ විතරක් නෙවෙයි ආත්මීය වශයෙන් එයාලට දැනෙන අභියෝග පවා තේරුම් ගන්න. ඇත්තට මේවා ඒ ආත්මයේ මෙහෙවර කොටස්. ඔව් මේක බැලුවම ඔයාට තේරෙයි මේ අංක එකිනෙකට සම්බන්ධයි කියලා. ඔයත් ඒ කෙනත් මුණ ගැහුණු එක ආම්බයක් නෙවෙයි කියලා. ඒ සම්බන්ධතාව තුළ ඊට වඩා ලොකු ගැඹුරක් තියෙනවා කියලා. එනිසා ඔයා වෙනුවෙන් මේ වීඩියෝ එක බලන ගමන්ම ඔයා ආදරය කරන අයගේ අංකත් බලන්න. එහෙනම් කතා ඇති. අපි යමු වීඩියෝවට. ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම බිඳුව හෝ එක නම් ඔයාගේ ආත්මෙදි විශාල වගකීම් දරපු අනිත් අයට මඟ පෙන්වපු අතිශය බලගත් පුද්ගලයෙක්. අනිත් අය බය වෙනකොට අනිත් අය සැක කරනකොට යාලා පසුබට වෙනකොට එටිතරව නොසැලී අතිෂ්ඨානව ඉදිරියටම ගියපු කෙනෙක්. ඔයා කොයින් වෙලාවකවත් අභියෝග වලට බය වුණේ නැහැ. ඒ වෙනුවට ඔයා අභියෝග දැක්කේ ඔයාගේ ශක්තිය සහ ධෛර්යය ඔප්පු කරන් ලැබුණු අවස්ථාවන් විදියට. ඔයා ඒවට මුහුණ දුන්නේ නිර්භීතව. ජයග්‍රහණය විතරක්ම ඉලක්ක කරගෙන. ඉතින් ඔයා කියාත් මේ තමන්ගේ හමුදාව ජයග්‍රහණය කරාගෙන ගිය අතිශය ගෞරවයට පාත්‍ර වුණු නායකයෙක් නැත්නම් සේනාධිපතියෙක් වෙන්න පුළුවන්. එක්කෝ අලුත් රටක් අලුත් තැනක් හොයාගෙන ගමන් නොකළ මාර්ග ඔස්සේ බාධා මැදින් ගමන් කරපු ධෛර්ය සම්පන්න ගවේෂකයෙක් නැත්නම් සොයා ගැනීම් කරුවෙක් වෙන්න පුළුවන්. එනතන් නව නිර්මාණ බිහි කරපු විද්‍යාවට හෝ තාක්ෂණයට දර්ශනයට අලුත් අදහස් ලෝකයට හඳුන්වා දුන්නු විශිෂ්ට නව නිපැයුම්කරුවෙක් හෝ චින්තකයෙක් වෙන්න පුළුවන්. මේ විදිහට කියන්නේ කොහමද? ඒකට හේතුව තමයි කලින් ආත්මයන් හිදී ඔයාලට ස්වාධීනව වැඩ කරන්න පුදුම හැකියාවක් තිබුණා. අනිත් අයගේ නීති රීති වලට යටත් වෙන්න අනුන්ගේ පාලනය යටතේ වැඩ කරන්න ඔයා කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඔයා වාගේම අදහස් වලට අනුව, වාගේම දැක්මකට අනුව, වාගේම රීති අනුව වැඩ කරපු කෙනෙක්. ඔයාට පැහැදිලි සහ නොසැලෙන දැක්මක් තිබුණා. ඒ දැක්ම ඇත්තක් කරගන්න ඕනම අභියෝගයකට මුහුණ දුන්නා. මේ ගමනේදී වෙන අසාර්ථක වීම කියන එක ඔයාට පාඩම් විතරමයි උනේ. ඔයා ඒවෙන් ශක්තිමත් වෙලා තව තවත් ඉදිරියට යන්නයි උත්සාහ කරේ. ඔයාගේ තීරණ බොහෝ විට ස්ථිරයි. ඔයාට යම් ඉලක්කයක් තිබුණා නම් ඒකට ළඟා වෙනකන් ඔයා නොනවතී වෙහෙස මහන්සි වුණා. ඔයාගේ අධිෂ්ඨාන ශක්තිය හරිම ප්‍රබලයි. අනිත් අය විශ්වාස නොකර තමන්ගේම හැකියාවන් මත විශ්වාසය තබාගෙන තමයි ඔයා ඉදිරියටම ගියේ. අන්න ඒ නිසාම ඔයා මේ ආත්මයටත් රැගෙන ආවේ ඒ ප්‍රබල නායකත්වයේ ගුණාංගයන්ගේ උරුමයන්. සමහරට ඔයා නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඉපදීමේම වගේ නායකත්වයේ දීමේ හැකියාවක් තියෙනවා. පාසලේදී, රැකියා ස්ථානයේදී, ඔයාගේ මිතුරු කණ්ඩායම් තුළදී නැත්නම් පවුලම තුල වුණත් බොහෝ විට තීරණ ගැනීමේ වගකීම ස්වභාවිකවම ඔයා වෙත පැවරෙනවා. මිනිස්සු ස්වභාවිකවම ඔයාව විශ්වාස කරනවා, ආව අනුගමනය කරන්න පෙළඹෙනවා. මොකද අවිනිශ්චිත අවස්ථාවලදී පවා ඔයා තීරණ ගන්න හරිම දක්ෂයි. අනිත් අයව උනන්දු කරන්න යම් දෙයකට පොළඹවන්න ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා.
ඔගේ වචනවලට බලයක් තියෙනවා. ඕනම අලුත් ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් හෝ අභියෝගයක් බාරගන්න බය නැහැ. මොකද ඒකට අවශ්‍ය ශක්තිය ඔයාගේ ආත්මයෙන්ම ඔයාට ලැබිලා තියෙනවා. අන්න ඒකමයි ඔයා කිසිම දෙයකට එක පාටම බය වෙන්නේ නැත්තේ. අලුත් දේවල් අත්හදා බලන්න නව අත්දැකීම් ලබන්නවා හරිම කැමතියි. ඒත් එකම තනින් වැඩ කරන තමයි ගොඩක් ආස. අනිත් අය මත යැපීම ඔයාට ටිකක් අපහසු දෙයක්. ඔයාගේම තීරණ වලට අනුව ඔයාගේම රීති වලට අනුව ජීවත් වෙන්න ඔයා මාරම කැමතියි. ඔයාට ඔයා ගැන ඉහළ ආත්ම විශ්වාසයක් තියෙනවා. මොන නැතත් ඔයාට ඔයාව විශ්වාසයි. ඔයාගේ හැකියාවන් ගැන ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව සතු තවත් විශාල ශක්තියක්. ගැටලුවක් ආවොත් ඒ ගැන වැඩිපුර හිතන්න නැතුව ඉක්මනින් තීරණ අරගෙන ඒ අනුව වැඩ කරන්න ඔයාට පුළුවන්. හැබැයි මේ හැම ගුණාංගයක් එක්කම ඔයාට පොඩි අභියෝග ටිකකුත් එනවා. ඔය සමහර විට ටිකක් මුරණ්ඩු වෙන්න පුළුවන්. ඔයාගේම අදහස හරි කියලා හිතන නිසා අනිත් අයගේ අදහස් වලට යෝජනා වලට අහුම්කම් දෙන එක සමහර වෙලාවට ටිකක් අමාරු වෙන්න පුළුවන්. මේ නිසා සමහර විට හොඳ අවස්ථාවන් උනත් මග ඇරෙන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ ඔයා ටිකක් හිතුවක්කාරී තීරණ තමයි අරගන්නේ. ඔයාගේ අරමුණ ඉටු කරගන්න යන ගමනේදී අනිත් අයගේ හැඟීම් ගැන හිතන්නේ නැතුව ඔවුන්ට හානියක් වෙන විදිහට තීරණ ගන්නත් පෙළඹෙන්න පුළුවන්. ඔයාගේ අරමුණු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔයා පෙළඹෙන නිසා නොදැනුවත්වම අනිත් අයට රිද වෙන්නත් ඉඩක් තියෙනවා. මේක ඔයා හිතලා කරන දෙයක් නෙවෙයි. කොහොම නමුත් ඔයා තනියම වැඩ කරන්න ගොඩක් කැමතියි. කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට හෝ අනිත් අය එක්ක එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනකොට ඔයාට පොඩි ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයා තව ටිකක් ඉගෙන ගන්න ඕනේ අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න. එයාලට අවස්ථාවක් ලබා දෙන්න. සමහරට ඔයාට ඉවසීම අඩු වෙන්නත් පුළුවන්. ඔයාට හැම දෙයක්ම ඉක්මනින්ම සිද්ධ වෙන්න ඕන නිසා අනවශ්‍ය කලබලයක් ඔයා තුලින්ම ඇති කරගන්නත් ඔයා දක්ෂයි. මේ අභියෝග ගැන තේරුම් අරගෙන ඒවා පාලනය කරගන්න පුළුවන් නම් ඒවා හදා ගන්න ඔයාට පුළුවන් නම් ඔයාගේ නායකත්වයේ තව තවත් ඔප්නං වෙයි. ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම අංක 2 හෝ අංක 3 නම් ඔයාගේ ආත්මයේදී ලෝකෙට ලස්සන සාමයක් කරුණාවක් ගෙන ආපු කෙනෙක්. සංගීතයට, චිත්‍රකලාවට, නැටුමට, ලිවීමට, කවියට, රංගනයට හෝ වෙනත් කලාත්මක විෂයන්ට හරිම දක්ෂ කෙනෙක්. සමහර විට ඔයාගේ නිර්මාණ හරහා මිනිසුන්ගේ හදවත් ඔයා ස්පර්ශ කළා වෙන්න පුළුවන්. ඔවුන්ට සැනසීමක්, සතුටක් හෝ ගැඹුරු චිත්තවේගී අත්දැකීමක් ගෙනාව වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ආත්මයේ දුක් විඳින අයට උදව් කරපු, ඔවුන්ගේ හිත සුවපත් කරපු, ශරීරයට සුවය දුන්නු කෙනෙක්. ඉතින් ඔව් සංඛ්‍යා ශාස්ත්‍රයට අනුව එක්කවා කලාකාමියෙක්, නැත්නම් ඔයාගේ ආත්මේ වෙද මහත්තයෙක්, නැත්නම් ආයුර්වේද වෛද්‍යවරයෙක්, භික්ෂුවක්, සාතු සේවිකාවක්, මනෝ උපදේශකවරියක්, එහෙම නැත්නම් අනිත් අයට සැනසෙල්ල ලබා දුන්නු ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මොකද ඔයා ගැටුම් වලට හරිම අකමැති වුණා. බෙද වෙනවීම, අසමගියක් දැක්කොත් ඒක ඔයාට හරිම පීඩාවක්. හැමෝම සමගියෙන් සාමයෙන් එකමුතුවෙන් ඉන්නවා දකින්න තමයි ඔයා කැමති උනේ. ඔයා ආදරය, දයාව, සහකම්පනය, සමාව දීම වගේ උතුම් ගුණාංග ලෝකයට බෙදා දුන්නා. ඔයාගේ පැවැත්ම අනිත් අයට සැනසීමක්, බලාපොරොත්තුවක් සහ ආලෝකයක් වෙන්න ඇති. ඔයාගේ ආත්මයේ පුරාණයේ ඉඳන්ම අනිත් අයගේ යහපත වෙනුවෙන්, ලෝකයේ සුන්දරත්වය වෙනුවෙන් කැප වුණු එකක් කියලා කියන්න පුළුවන්. ඔයා අනිත් අයගේ වේදනාව ඔයාගේ වේදනාවක් විදියට දැක්කා. එයාලගේ සතුට ඔයාගේ සතුටක් වගේ වින්දා. අන එනිසා තමයි ඔයා මේ ආත්මයටත් රැගෙන ආවේ ඒ ප්‍රබල සහකම්පනය. ඔයාට අනිත් අයගේ හැඟීම් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ගේ මුහුණේ ඉරියව්වකින්, ඔවුන්ගේ කතාවකින්, ඔවුන්ගේ නිහඬතාවයෙන් පවා ඔයාට ඔවුන්ගේ හිතේ තියෙන දේ තේරුම් ගන්න පුළුවන්. ඔයා මේ ආත්මයේදී අනිත් අයගේ දුකේදී දුක් වුණා, සතුටේදී සතුට වෙනවා. අන්න එහෙන්ත තමයි ඔයා හොඳ මිතුරෙක්, හොඳ සහකරුවෙක් සහ පවුලේ අයට හරිම ආදරණීය කැපවුණු මිනිසෙක් වෙන්නේ. ඔයාට නිර්මාණශීලී හැකියාවන් ගොඩක් තියෙනවා. සංගීතයට, චිත්‍රකලාවට, ලිවීමට, රංගනයට, නර්තනයට වගේ දේවල් වලට ඔයා සහජයෙන්ම දක්ෂයි. ඉතින් එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් ඒ හැකියාවන් පලා යන්න දෙන්න එපා. ඒව පෝෂණය කරන්න, පුහුණු කරන්න. ඔයාගේ නිර්මාණශීලීත්වය මේ ලෝකෙට හඳුන්වා දෙන්න. මොකද ඔයාගේ අභ්‍යන්තර හැඟීම් කලාව හරහා ප්‍රකාශ කරන්න ඔයා ආත්මීය වශයෙන්ම දක්ෂයි. කලිනුත් කිව්වා වගේ ඔයාගේ ඇටුම් වලට කැමති නැහැ. ඔයා මිනිස්සු අතර සාමය ඇති කරන්න හොඳ මැදිහත් කරුවෙක්. එහෙම නැත්නම් සාමය ඇති කරන පුද්ගලෙක් විදියට හොඳට වැඩ කරනවා. ඔයා ආදරණීයයි, අනිත් අයව රැක බලා ගන්න හරිම කැමතියි. ඔයාට මිනිසුන්ව සුවපත් කරන්න ඕන්ගේ ජීවිතවලට ආලෝකයක් අරගෙන එන්න පුළුවන්. ඔයාගේ වචන වලින්, ඔයාගේ ක්‍රියාවන්ගෙන් අනිත් අයට සැනසීමක් ලැබෙනවා. ගොඩක් වෙලාවට ඔයා ඉන්න තැන සාමකාමී, සැනසිලිදායක වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඔයාගේ පැවැත්මම අනිත් අයට සුවයක් අරගෙන එනවා. හැබැයි මේ හැම ගුණාංගයක් එක්කම පොඩි අභියෝගයක් තියෙනවා. ඔයා සමහර විට ඕනවට වඩා සංවේදී වෙන්න පුළුවන්. අනිත් අය ගැටලු වලට අහු වෙලා ඒවා ඔයාගම ගැටලු බවට පත් කරගෙන ඔයාවම පීඩාවට පත් කරගන්න පුළුවන්. අනිත් අය දුක් විඳිනවා දකිනකොට ඔයාට ඒක දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක ඔයාගේම මානසික සුවයටත් දැඩි ලෙස බලපාන්න පුළුවන්. අනෙහිඳ ඔයා මානසික ආතතියට, මානසික අවපීඩනයට පත්වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම සමහර ලාවට තීරණ ගන්නවට අපහසුයි. අනිත් අයගේ අදහස් වලින් ඔවුන්ගේ හැඟීම් වලින් ඉක්මනින්ම බලපෑමට ලක් වෙන්න පුළුවන්.
ඒත් එක්කම ඔයාගේ ස්ථාවරයකින් ඔයාට අමාරු වෙන්න පුළුවන්. විවේචන හෝ ගැටුම් නිසා ඔයා පහසුවෙන් පීඩාවටපත් වෙන්න පුළුවන්. සුළු විවේචනයන් පවා ඔයාට දැඩි වේදනාවක් කලකිරීමක් අරගෙන එන්න පුළුවන්. අනේ නිසා ඔයා සමහර විට සමාජයෙන් ඈත් වෙන්නත් පුළුවන්. සමහරවිට ඔයාට ආත්මානුකම්පාව ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ දුක ගැනම ඕනවට වඩා හිතන එක. ඔයාට නිරන්තරයෙන්ම අනුන්ගේ පිළිගැනීම සහ ආදරය අවශ්‍යයි. මේ අභියෝග ගැන තේරුම් අරගෙන ඒවා ජය ගන්න පුළුවන් නම් ඔයාගේ සංවේදීතාවයේ තවත් ශක්තියක් බවට ඔයාටපත් වේවි. ඔයාගේ මනස ශක්තිමත් කරගන්න යම් සීමාවන් පනවා ගන්න. ඔයාටම ආදරය කරන්න ඔයා ඉගෙන ගන්න ඕනි. ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම අංක 4 හෝ 5 නම් ඔයා ගියාත්මේදී නිරන්තරයෙන්ම සත්‍ය සොයන්න උත්සාහ කරපු කෙනෙක්. ඔයා කිසිම වෙලාවක මතු පිටින් දේවල් බැලුවේ නැහැ. ගැඹුරු විශ්ලේෂණයන් කළා, සංගුණු රහස් හාරවුස්සලා අනිත් අයට දැනුම ලබා දෙන එක තමයි ඔයාගේ එකම වගකීම උනේ, එකම කැමැත්ත උනේ. ඔයාගේ මනස නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වුණා. ඔයා ගොඩක් වෙලාවට තනියම කල්පනා කරන, පොත්පත් කියවන, විවිධ විෂයන් ගැන ඉගෙන ගන්න, ලෝකය ගැන, ජීවිතය ගැන, විශ්වය ගැන තේරුම් ගන්න උත්සාහ කරපු කෙනෙක්. ඔයාට නිතරම ප්‍රශ්න ඇති වුණා. ඇයි මේක මෙහෙම වෙන්නේ? මේක ඇත්ත තේරුම මොකක්ද? මේ දේවල් අතර තියෙන සම්බන්ධය මොකද්ද වගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා නොනවති වැඩ කරා. අන්න ඒ නිසාම ඔයා ගියාත්මේ සමහර විට පුරාණ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඒ තුලින් ශිෂ්‍යයින් දහස් ගණනකට දැනුම ලබා දුන්නා වෙන්න පුළුවන්. නැත්නම් අලුත් විද්‍යාත්මක සොයා ගැනීම කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකයට අලුත් දැක්මක්, අලුත් දැනුමක් දුන්නා වෙන්න පුළුවන්. මොකද ඔයාට දැනුම කියන්නේ හුදේ කරුණු එකතුවක් විතරක් නෙවෙයි. ඒක ජීවිතේ තේරුම් ගන්න තියෙන ප්‍රධානම මෙවලමක්. ඔය විශාල බුද්ධියෙන්, නිරීක්ෂණ ශක්තියෙන් සහ තර්කානුකූල බවින් පිරුණු ආත්මයක්. ඔය කිසි වෙලාවක අන්ධ විශ්වාසයන්ට හෝ සම්ප්‍රදායන්ට අනුගත වුණේ නැහැ. හැම දෙයක්ම ප්‍රශ්න කරන්න, තර්කානුකූලව විමසා බලන්න ඔය පෙළඹුණා. ඔගේ ප්‍රධාන අරමුණ උනේ සත්‍ය අවබෝධ කර ගැනීම. අනේ නිසා ඔගේ ආත්මයට ඔය රැගෙන ආවේ විශිෂ්ට බුද්ධිය සහ ඒ ගැඹුරු චින්තනය. ඔයාට ඉපදීමෙම වගේ හොඳ බුද්ධියක් තියෙනවා. ඕනම දෙයක් ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. පේන දෙයට වඩා එහාට ගිහින් ඊට යටින් තියෙන දෙෙහි සැඟවුණු අර්ථය තේරුම් ගන්නවා දක්ෂයි. ඔයාට තියෙන දැනුම පිළිබඳ පිපාසයක්. ඔයා නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න උනන්දුයි. කුතුහලය ඔයාට සහජයෙන්ම පිහිටනවා. ඔයා පොත්පත් කියවන්න, වාර්තා චිත්‍රපට නරඹන්න, නැත්නම් නව විෂය ඉගෙන ගන්නවා කැමතියි. ඒ වගේම ඔයා හොඳ ශිෂ්‍යයෙක්, හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔයාට අනිත් අයට තේරුම් ගන්න අපහසු සංකීර්ණ දේවල් පවා පැහැදිලිව සරලව කියා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි ඔයාට හොඳ උපදේශකෙක්, මාර්ගෝපදේශකෙක් බවට පත් වෙන්න පුළුවන්. අනේ ඒ නිසාම තමයි අනිත් අය ඔයාගේ දැනුම සහ ප්‍රඥාව හොයාගෙන ආවෙත එන්නේ. ගැටලු විසඳීමේදී ඔයා තාර්කිකව සහ විශ්ලේෂණාත්මකව කටයුතු කරනවා. ඔයාට ඕනම සංකීර්ණ ගැටලුවක් පියවරෙන් පියවර විග්‍රහ කරලා එහි මූලය හොයාගෙන විසඳන්න පුළුවන්. ඒ නිසා ඔයා අධ්‍යාපන, පර්යේෂණ, විද්‍යා, දර්ශන හෝ උපදේශන වැනි ශාස්ත්‍ර වලට ඉතාම දක්ෂයි. ඔයා හැම වෙලෙම සාක්ෂි හා දත්ත මත පදනම් වෙලා තමයි තීරණ ගන්නෙ. හැබැයි මේ හැම හොඳ ගුණාංගයක් එක්කම පොඩි අභියෝගයක් තියෙනවා. ඔයා සමහර විට ඕනවට වඩා තර්කානුකූල වෙන්න පුළුවන්. හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්න නිසා සමහර වෙලාවට අනිත් අයව තේරුම් ගන්නවට අමාරු වෙන්න පුළුවන්. අනිත් අයගේ හැඟීම් වලට තාර්කික නොවන, තේරුමක් නැති දේවල් විදියට පේන්න පුළුවන්. අන්න ඒ නිසා අනිත් අයත් එක්ක ගැඹුරු චිත්ත වේගයේ සම්බන්ධතා ඇති කරගන්න අපහසු වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා තනියම වැඩ කරන්න පෙළඹෙන්නේ මෙන්න මේ හින්දා. මේකට හැබැයි පුරුදු වුණොත් සමාජශීලී වීමේදී ඔයාට ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහරලාට ඔයාට තනිකමක්, හුදකලාවක් දැනෙන්න පුළුවන්. ඒත් එක මොකට හැමදේම පරිපූර්ණව තියෙන්න ඕනි ඇති. ඒක ඔයාට සමහර විට මානසික පීඩනයක් අරගෙන එන්න පුළුවන්. ඉතින් මේ අභියෝග ගැන තේරුම් අරගෙන ඒව සම්බර කරගන්න පුළුවන් නම් ඔයාගේ බුද්ධියෙන් මේ ලෝකෙට විශාල යහපතක් කරන්න ඔයාට පුළුවන් වේවි. ඔයාගේ දැනුම අනිත් අයක බෙදා ගැනීමෙන්, ඔවුන්ට නිවැරදි මඟ පෙන්වමින් මේ ආත්මෙදි ශ්‍රීශිෂි පුත්කලෙක් බවට ඔයාට පත් වෙන්න පුළුවන් වේවි. ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම අංක 6 හෝ අංක 7 නම් ඔයාගේ ආත්මෙ හිටියේ අනිත් අයට සේවය කරපු, ඔවුන්ව රැකබලාගත්තු, නැත්නම් පවුලට අතිශයින්ම කැපවුණු පුත්කලෙක් විදියට. ඒ වගේම ඔයාගේ ආත්මෙදී කරුණාවන්ත, වගකීම් දරපු, අනිත් අයගේ යහපත ගැන නිතරම හිතපු, කිසිදු පෞද්ගලික වාසියක් බලාපොරොත්තු නොවුණු කෙනෙක්. ඔයාට පෞල් සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා සහ ප්‍රජා සම්බන්ධතා හරිම වැදගත් වුණා. ඔයා නිරන්තරයෙන්ම අනිත් අයට උදව් කරන්න, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්න පෙළඹුණා. අනිත් අයට සේවය කිරීමෙන්, ඔවුන්ගේ ජීවිතවලට සතුටක් අරගෙන යෑමෙන් ඔයාට හරිම සතුටක් ලැබුණා. ගොඩක් වෙලාවට ඔයා වගේ පවුල හෝ ඔයාගේ ජීවත් වුණු ප්‍රජාවේ කේන්ද්‍රය බවට පත් වුණා. හැමෝම ඔයා විශ්වාස කරා. ඕනම ගැටලුවක් කියන්න පුළුවන් විදිහේ ආරක්ෂිත තෝතැන්නක් බවට ඔයා පත් වුණා. සමහර විට ඔයා දරු ප්‍රසූතියට උදව් කරපු සාතු සේවිකාවක්, තරුණ සිසුන්ට දැනුම ලබා දුන්නු ගුරුවරයෙක්, සමාජයේ දුප්පත් පීඩිත ජනතාව වෙනුවෙන් උදව් කරපු සමාජ සේවකයෙක්, නැත්නම් වගේ පවුල වෙනුවෙන්, ගම වෙනුවෙන්, ප්‍රජා වෙනුවෙන් විශාල කැපකිරීම කරපු, තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කරපු කෙනෙක් වෙන්න ඇති. ඔව්, ඔයාගේ පෞද්ගලික අවශ්‍යතාවලට වඩා ඔයා අනිත් අයගේ අවශ්‍යතා තමයි පෙරමුණට ගත්තේ.
ඔයා අනිත් අය වෙනුවෙන් ජීවත් වුණු කෙනෙක්. අන්න ඒ නිසාම තමයි ඔයා මේ ආත්මයටත් අරගෙන ආවේ ඒ පරාර්ථකාමීත්වය. එතකොට වගකීම අනිත් අය කෙරෙහි ඇති සෙනෙහස. ඔයා මේ ආත්මයේදී අනිත් අයගේ යහපත වෙනුවෙන් කැප වෙනවා. ඔයා පරාර්ථකාමීව කිසි දෙයක් ආපසු බලාපොරොත්තුවක් නැතුවම උදව් කරන්න කැමතියි. ඔයා විශ්වාසවන්තයි, වගකීම් සහගතයි. ඔයාට බාර දෙන ඕනම කාර්යයක් හෝ වගකීමක් ඔයා උපරිමෙන් අවංකයෙන්ම ඉටු ගන්නවා. දුන්නු පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවෙයි ඔයා. අනිත් අයට ඕනම දෙයක් සඳහා ඔයාව විශ්වාස කරන්න පුළුවන්. ඔයා පවුලට සහ මිතුරන්ට හදවතින්ම ආදරයි. ඔවුන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා සූදානම්. ඔයාගේ ආදරණියන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ඔයාට අංක 1. ඔයාට අනිත් අයව රැකබලා ගන්න උන්ට සැනසීමක් දෙන සහජ හැකියාවකුත් තියෙනවා. ඔයාගේ හිත කරුණාවෙන් පිරලා තියෙන්නේ. ඔයා ස්වභාවයෙන්ම අනිත් අයට සේවය කරන්න පෙළඹෙනවා. ගොඩක් වෙලාවට ඔයා ඉන්න තැන සාමකාමී සැනසිලිදායක වාතාවරණයක් ස්වභාවිකවම ඇති වෙනවා. ඔයාගේ පැවැත්මම අනිත් අයට සේවයක් හා සැනසෙල්ල ගේන දෙයක්. හැබැයි මේ හැම හොඳ ගුණාංගයක් එක්කම පොඩි අභියෝගයක් තියෙනවා. ඔව්, ඔයා සමහර විට ඕනවට වඩා අනිත් අය ගැන හිතන්න පුළුවන්. ඔයාගේ අවශ්‍යතා, ඔයාගේ හීන, ඔයාගේ සතුට අමතක කරලා අනිත් අය වෙනුවෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්. මේ හින්දා ඔයාගේ සතුට ඔයාට අහිමි වෙන්නත් පුළුවන්. ඔයා අධික ලෙස කැපකිරීම කරන නිසා මානසිකව සහ ශාරීරිකව වෙහෙසටපත් වීමේ අවදානමක් තියෙනවා. අනිත් අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න ඔයාට අපහසුයි. නෑ කියන්න, බෑ කියන්න ඔයාට තේරෙන්නේ නෑ. අතරම ඔයා දන්නේ නෑ. ඒක ඔයාට අමාරු දෙයක්. හැබැයි මේ නිසා වෙනවා අනවශ්‍ය පාරක් වගකීම් රාශියක් වගේ කර්ම අතර ගන්න පෙළඹෙනවා. අන්න ඒ හින්දාම ඔයාට මානසික පීඩනයක් ඇති වෙන්නත් පුළුවන්. ඔයා දන්නව හෝ නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඔයාගේ මේ කරුණාවන්තකම අනිත් මිනිස්සු අනිසි විදියට පාවිච්චි කරනවා. සමහරට ඔයා ආත්ම පරිත්‍යාගයේ ඕනවට වඩා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ සතුට සහ අවශ්‍යතා පස්සේ කළා අනිත් අය වෙනුවෙන් අධික ලෙස කැපවීම කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා ඉගෙන ගන්න ඕනේ ඔයාටම සීමාවන් දාගන්න. ඔයාගේ ශක්තිය සහ යහපැවැත්ම ගැන සැලකිලිමත් වෙන්න. අනිත් අයට උදව් කරන එක හොඳයි. හැබැයි ඒක ඔයාගේ සතුටට බාධාවක් නොවිය යුතුයි. මේ අභියෝග ගැන තේරුම් අරගෙන ඔයාගේ අවශ්‍යතා ගැනත් හිතන්න. ඔයාට ප්‍රමුඛත්වය දෙන්න පුරුදු වෙන්න. ඔයාටම ආදරය කරන කමක් අනිත් අයට උදව් කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වේවි. ඔයාගේ කරුණාව සහ දයාව මේ ලෝකෙට හරිම වටින එකක් වේවි. ඉතින් ඔයා උපන් වර්ෂයේ අවසාන ඉලක්කම අංක 8 හෝ 9 නම් ඔයා යුක්තිය වෙනුවෙන් සටන් කරපු ශක්තිමත් පුද්ගලයෙක්. ඔයාගේ ආත්මෙදී සාර්ථකත්වය, බලය, කීර්තිය සහ යුක්තිය අගය කරපු කෙනෙක්. ඔයා අභියෝග වලට බය නැහැ. ඒ වගේමයි ඉලක්ක කරා යන ඕනම කැපවීමක් කරනවා මාරම දක්ෂයි. ඔයාගේ ජීවිතේ ඔයා යමක් සාක්ෂාත් කරගැනීමේ දැඩි ආශාවක් තිබුණොත් ඒක ඉටු කරගෙන මිසක් පස්ස බලන්නේ නැහැ. ඔයා කිසිම දවසක ඔයාගේ හීන අතෑරියේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙකුට හෝ කිසිම දෙයකට බය වෙලා ඒ හීන අතෑරියෙත් නැහැ. ඉතින් ඔව්, සංඛ්‍යා ශාස්ත්‍රයට අනුව ඔයාගේ ආත්මේ විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනැගුණු කෙනෙක්. සමාජයට ආර්ථික සමෘද්ධිය අරගෙන ආපු කෙනෙක්. දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දීපු කෙනෙක්. එම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරමින් යුක්තිය රැක ගැනීම වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. දුර්වල මිනිස්සුන්ට හඬක් වුණු කෙනෙක්. ඔයාට විශාල ශක්තියක්, බලයක් සහ බලපෑම් කිරීමේ හැකියාවක් තිබුණා. ඔයාට අනිත් අයව සංවිධානය කරන්න, මෙහෙයවන්න සහ ප්‍රතිඵල ලබා ගන්න සහජ හැකියාවක් තිබුණා. ඔයා අධිෂ්ඨානශීලී, දැඩි නායකත්ව ගුණාංග පෙන්වුම් කරනවා. ඔයාගේ ආත්මයේ ජයග්‍රහණය සහ බලය හොයාගෙන ගිය එකක්. ඔයා හිතන දේ ක්‍රියාවට නංවන්න ඔයාට පුදුම හැකියාවක් තිබුණා. ඒ වගේමයි කිසිම කෙනෙක්ට යටත් නොවි ඔයාගේ මාර්ගයක් හදාගත්තා. මෙන්න මේ දේවල් නිසා තමයි මේ ආත්මයටත් ඔයා රැගෙන ආවේ ඒ ප්‍රබල අභිලාෂය සහ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව. ඔයාට ප්‍රබල අරමුණක් නැත්නම් එකක් හදාගන්න. මොකද ඔයා තියාගන්න ඕනම ඉලක්කයක් කරා යන්න ඔයාට අසීමිත ශක්තියක් තියෙනවා. ඔයා අභියෝග වලට මුහුණ දෙන්නේ ජය ගන්න විතරමයි. ඔයා ආත්ම විශ්වාසයෙන් පිරීලා. ඔයාට ඔයාම විශ්වාසයි. ඔයාගේ හැකියාවන් ගැන ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා. මෙන්න මේ නිසා ඔයාට ඕනම ශ්‍රේෂ්ඨයක, විශේෂයෙන්ම ව්‍යාපාර, දේශපාලනය හෝ අධිකරණය වැනි බලවත් ශ්‍රේෂ්ඨවල සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔයාට යුක්තිය පිළිබඳ දැඩි හැඟීමක් තියෙනවා. අසාධාරණයක් දැක්කොත්, අයුක්තියක් දැක්කොත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඔයා බය වෙන්නේ නැහැ. ඔයාගේ හඬ නගන්න ඒ වෙනුවෙන් සටන් කරන්න ඔයා පසුබට වෙන්නෙත් නැහැ. ඔයාට මුදල් කළමනාකරණය, ආයෝජනය සහ ව්‍යාපාර කටයුතු වලට සහජ හැකියාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේමයි මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන්නත් ඔයාට අවශ්‍ය විශේෂ හැකියාව තියෙනවා. ඔයා හොඳ නායකත්ව ගුණාංග පෙන්වුම් කරනවා. ඔයා අනිත් අයව මෙහෙයවනවා. ඒ තුලින් විශාල ව්‍යාපෘති සාර්ථක කරගන්න හැකියාව පෙන්වනවා. හැබැයි මේ හැම ගුණාංගයක් එක්කම පොඩි ආභියෝගයක් තියෙනවා. සමහර විට ඔයා මුදල් හෝ බලය පසුපස අධිකව යන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ජීවිතේ වෙනත් වටින දේවල්, මං කියන්නේ පෞල් සම්බන්ධතා, මිත්‍රත්වයන් හෝ ඔයාගේ මානසික සතුට වගේ දේවල් මගහැරෙන්න පුළුවන්. ඔයා අධික විදියට වැඩ කරන නිසා වෙහෙසටපත් වීමේ අවදානමක් තියෙනවා. ඔයා ටිකක් මුරණ්ඩු කෙනෙක්. ඔයාගේ අදහසම හරි කියලා හිතන හින්දා අනිත් අය පාලනය කරන්න හෝ ආධිපත්‍යය දරන්න ඔයාට කැමැත්තක් තියෙනවා වෙන්න පුළුවන්. මේ නිසා අනිත් අයක සමත්තා පවත්වාගෙන යන්න අමාරු වෙන්නත් පුළුවන්.
වගේ ඉලක්ක කරා යන්න බාධාවක් ඇති වුණාම ඔයාට ක්ෂණිකව කෝපය පාලනය කරගන්න අපහසු වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඔයාට ආත්ම කේන්ද්‍රී බවක් පෙන්වන්න පුළුවන්. ඒක වගේ අරමුණු සහ අවශ්‍යතා විතරක් ඔයාට වැදගත් වෙන්න පුළුවන්. මේ නිසා ඔයා අනිත් අයගේ හැඟීම් නොසලකා හරින්න පුළුවන්. ඉතින් ඉගෙන ගන්න අනිත් අය කෙරෙහි මදක් හෝ සංවේදී වෙන්න. ඒක දැනටමත් එහෙම නම් නියමයි. මොකද මේ අභියෝග ගැන තේරුම් අරගෙන ඒවා පාලනය කරගන්න පුළුවන් නම් ඔයා මේ ශක්තියින් ලෝකෙට විශාල යහපතක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඔයාගේ අභිලාෂය යහපත් දේ වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් යොදවන්න. සමාජයට ප්‍රයෝජනයක් වෙන විදිහට ඔයාගේ බලය පාවිච්චි කරන්න. එතකොට ඔයා මේ ආත්මෙදිත් සැබෑ සාර්ථකත්වයක් අත් කරගනු ඇති. ඉතින් මේ තමයි වීඩියෝ එකේ අවසානය. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.